පට්ටෝ පරිස්සමට අඩිය තියන්න. බොකොම් ඔන්න රිලවේ. අම්මෝ දෙන්නත් එක්ක නටලා ඉතුරු ටිකක් කඩනවකෝ. එතකොට හරි. මන් නෙවෙයි යන්නේ මේ ගොම් බන්ටියා. දෙනවා පයින්කත් අම්සෙට දැන් රෝල් වෙලා බිමට වැටෙන්න. අපෝ බට්ටයියා මහ බයගොල්ලෙක්නේ. ගුණේ මාමේ ආන් රිලව් ගස් උඩ. ගස් උඩ ඉන්නේ නැතුව ඉතින් උඹේ ඔලු උඩ ඉන්නේ. කෑ ගහලා උන්ව කුලප්පු කරන්න නැතුව හිටපන්. අනේ රිලව් පව් බඩගින්නේද කොහෙද බලන් ඉන්නවා. ගුණේ මාමේ ආ රිලව්න්ට දෙන්න peeraගෙඩියක්. හොඳට ඉදිලා කුසුමේ බැරුවා. අපෝ මේ රිලවුන්ට පේන්න කැම දික් කරන්න එපා බං. ඕකුන් දැක්කොත් එහෙම සෝමාලියාවට පාන් දැම්ම වගේ තියෙයි. ආන් තාත්තේ කියනකොටම එකෙක් දුවන් එනවා. ඈ අනේ මූණන් එන පොට හොඳ නෑ. ආව් ඔළුව අතහැරපන් ඇටිරිලවෝ peeraගෙඩිය දෙන්නම්. මේ ගෙදර කොච්චර උන් ඉඳියත් උයන වෙලාවට උදව්වක් දෙන්න එකෙක්වත් එන්නේ නෑනේ. වෙලාවට කන්න නම් එනවා බඩචාරියෝ වගේ. ඈ අම්මෝ රිලවෙක් නෙවෙයි ගෝරිල්ලෙක්ද කොහෙද? අම්මේ පොල් බෑයෙන් කෙලිය නේද නහය ඇද වෙන්නම. කුසුමේ මේ මම ගුණපාල. ඈ ගුණේ මොකද්ද මිනිහෝ මේ කරන්නේ? අනේ දෙයියනේ වහලේ ඉවරයි. තඩි හිලක් හදලා අහසත් පේනවා. කුසුමේ දන්නේ නෑනේ මට උඩදි වෙච්ච වැඩේ. මං උඩ ඉන්නකොට තඩි ඇටිරිලවෙ දුවන් ඇවිල්ලා මෙන්න මෙහෙම ඔලුවට පැන්නා. ඈ අයියෝ මූ ආපහු ඇවිල්ලා. ඈ මෙන්න රිලවෙක් අයියෝ. ආව් මගේ කොණ්ඩේ අතරපන්. මොකද බම් මේ ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්නේ? මේ ගියේ මදිවට උඩත් නැගලා. උඹ කුසියේ සර්කස් පෙන්නනවද? තාත්තේ රිලවා. ඈ යකෝ ගමටම ඇහෙන්න ලැජ්ජ නැතුව තාත්තට රිලව කියනවනේ මේකි. දෙන්න ඕනි හැරමිට්ටෙන් එකක්. අයියෝ තාත්තේ රිලව ගුණේගේ ඔලුව උඩ. ඈ අප්පද බොල කිරියප්පට රිලව් පැනෙපි කිව්වලු. කොහෙන්ද යකෝ මේ රිලා තඩියෙක් ආවේ? මගේ කොණ්ඩේ අතහැරපන්. මූණන් ගියාත් මේ බාබර් කෙනෙක්ද කොහෙද? කොණ්ඩෙම්මයි අල්ලගන්නේ. වෙලාවට මගේ තට්ටේ තියෙන්නේ. යහ රිලව. හොයි. යකෝ මේ රිලවෙක් ඉන්නේ හරකෙක් නෙවෙයි. දූපිය ඇටි රිලව. අම්මේ ආපහු කෙලිය පොල් බෑයකින්. කුසුමේ ගහන්න එපා ගුණේට වදිනවා. ගහන එක ගහන්න ඕනි හරියටම රිලා තඩියට. අම්මේ ඒ ගමන ඔලුවට කෙලියා. මූනම් මහ කපටි රිලවෙක්. ඈ අන්න යකෝ රිලව පන කඩාගෙන දිව්වා. එකපාරටම මූට මොකද්ද උනේ? මොකක්ද අනේ මේ සද්දේ? අම්මේ මේ මොකෙද්ද යකෝ? මං දඟරලා තානේ. දඟරේ මොන කුණ්ඩවාලයක්ද ඔය මූණේ උලාගෙන ඉන්නේ මහ සෝන්දිස්ටිය වගේ. මම මේ පොඩි ෆේෂල් එකක් දැම්මා. ඔයාලගේ මේ කංකරච්චලේ ඇහිලා ආවේ මොකද බලන්න. අම්මේ මේකීගේ පේසල් හින්දා කොයි වෙලාවක හරි මට පාර්සල් වෙලා යන්න වෙනවා පෙට්ටි එක. මම බය වුණ තරමක්. පපුව තාම ගහනවා ඩෙඟ පරි රඹුට කැකිරි කියලා. මට හිතාගන්න පුළුවන් රිලා මොටා එච්චර බය වුණේ මොකක් දැකලාද කියලා. මේ මල හොල්මන දැකලා උටත් පපුව අමාරුව හැදුනත් දන්නේ අහිංසකයා. අනේ මල විකාර. තාත්තේ මොකද උනේ? ඔයාට අවුලක් නෑ නේද? තව ටිකක් පරක්කු වෙලා උඹට එන්න තිබ්බේ. ඔක්කොම උනාට පස්සේ එනවා මෙතන තාත්තේ ගාගෙන. තාත්තා දන්නේ නෑනේ මට උන වැඩේ. මං දුවගෙන ගිහින් ඉනිමකට පැන්නා. ටක් ගාලා බැහැලා දුවන් එන්න කියලා. අම්මට සිරි පැනලා බලද්දි ඉනිමග නෑ. කෙලින්ම හොම්බෙන් ගිහින් කොස් ගහ යට තිබ්බ පොල්ලෙලි කොට උඩට වැටුණා දබක් ගාලා. අම්මේ පස පැත්තේ පොල්ලෙල්ලක් ඇනුණා. පස හිල්ලුණාද කොහෙද? ඇයි බං ඉනිමකට මක් වෙලාද? වහලට හේතු කරලා නෙතිබ්බේ. මේක ඒ කලබලස්සේ ඉනිමග උස්සන් ගිහින් ජම්බු කඩන්න කියලා. ජම්බු නෙවෙයි මේක තව පොඩ්ඩෙන් මගේ කොන්ද කඩන්නේ. අම්මේ මේ වසවර්තිය එක්ක නම් මුකුත් කරන්න බෑ. පුදුම වදයක් දෙන්නේ. ඔව් කුසුමේ මේක තමයි රිලව් ඇවිස්සුවේ. අනේ මේ වැඩක් හරියට කරගන්න බැරි වුණාට පස්සේ මේ අහිංසක ළමයට අනම්මනම් කියන්න එපා. ඔහෙලගේ වැඩගෙන මන් දන්නේ නැතුව. කුසුම නැන්දේ ඇයි මේ පොල් බෑ බිම දාලා? මං කුසුමේ නැන්දට පොල් බෑයක් ගාලා දෙන්නද? අන්න දැක්කනේ මේ ළමයා විතරයි මං ගැන හිතන්නේ. මේ ගෙදර වෙන එකෙක්වත් මට පොල් බෑයක්වත් ගාලා දීලා තියෙනවද? හික්මීයෝ වගේ පොල් බෑය වටේට කාලා දුවන්න විතරයි මුන්ට පුළුවන්. මගේ දිහා බලන්නේ මට පොල් කන්න දත් තියෙන එකක් ඈ. මෙන්න මූ වෙන්නේ නැති පොල් කන්නේ. ඈ යකෝ ඊයේ තුකුන්සිය පොල් බෑයක් උස්සන් ඇවිල්ලා මට පොල් කෑල්ලක් කඩලා දෙන්න කිව්වා එයාට කන්න. හැරමිටි පාරක් දෙන්න කලින් කට වහන් ඉඳපන්. තාත්තලා පුතාලා සීයලා ඔක්කොම එකයි. ගුණේ ඔන්න ඔය හිල වහලා දානව උගුඩුවෙක් වගේ උඩ බලන් ඉන්නේ නැතුව. බන්ටි පුතේ එන්න අපි පොල් ටිකක් ගාලා ඉක්මනට මොන හරි හදලා ගමු කන්න. හා කුසුමේ නැන්දේ ඉන්නකො මං උදව් කරන්න. මේක නම් මාර කපටියෙක් තමයි.
දැන් මේ දොලේ නාන්න කියලා ඇවිල්ලා මොන අටමගලකටද බට්ටලගේ ගෙදර යන්නේ කියපන්. දැන් ඕකට එන්න කිව්වොත් එහෙම අර වසවර්ති බන්ටියත් එනවා. ඌ එක්ක නාන්න යනවට වඩා හොඳයි බඩේ ගලක් බැඳගෙන දොලට පනිනවා. නෑ නෑ බං. මේ යන්නේ උදෑසන තේ පානිය සඳහා. ඉතින් යකෝ වෙලේ කඩෙන් ප්ලේන් ටිකක් ගහලා ගියා නම් ඉවරයිනේ. ආපහු මොකටද බං සල්ලි වියදම් කරන්නේ? දැන් බට්ටලගේ ගෙදර ගියා කියන්නේ කුසුමේ නැන්ද නිකන් ඉන්නේ නෑනේ. අපිට තේ හදලා දීලා, බිස්කට් දීලා, ගෙදර තියෙන හැම දෙයක්ම උස්සන් එනවනේ කන්න කියලා. ඒකත් ඇත්ත හැබැයි. එහෙනම් යමන්කෝ මොන හරි කාලා දොලේ නාන්න යමන්. බට්ටෝ බට්ටෝ බටු ඇටයෝ කෝ බං මූ පේන්නේ නෑනේ. මාටියා ගිහින් බලහන්කෝ. පිස්සුද උඹට? හපෝ අර බට්ටගේ ඔට්ටපාලු බලු නකුට ඉඳියොත් එහෙම මගේ කෑලිවත් ඉතුරු කරන එකක් නෑ. ඇයි මතක නැද්ද උඹලට? එකපාරක් බට්ට අසනීප වෙලා ඉඳලා අපි බලන්න ආපු වෙලාවක ඔය බලු නකුට්ට මගේ පස්ස හැපුවේ. ඉඳ ගන්න බැරුව මාසයක් විතර දුක් විඳා. ගිය පාර වාර විභාගෙ ලිව්වෙත් හිටගෙන. එදා ඒකද හිටන් ඉඳියේ. ඒ වුණාට සුප්ප හැමෝටම කිව්වේ උඹට කිරිපණු ගාය හැදිලා කියලා. ඈ ඕක එහෙම කිව්වද? යකෝ මූව කන්න එපැයි. මේ උඹලනේ. මූට දැනුයි ඇහිලා තියෙන්නේ. මුගේ කම්බරේ හෙමින්ද කොහෙද වැඩ කරන්නේ? හරි ඔහොම හිටහල්ලකෝ. මං ටක් ගාලා බල්ලව කූඩුවට දාලා එන්නම්. හානේ මාටින් අයියලා ඇවිල්ලා. බට්ට අයියා කොහෙද මේ ටොමියවත් උස්සගෙන දුවන්නේ? හරි. කරන්නම්කෝ හොඳ වැඩක්. හරේ එන්න. ටොමි මොකද අනේ කූඩුවට වෙලා කරන්නේ? එන්න එළියට. ඉන්නකෝ මං දොර ආරේ ඉන්න. අපි මේ උඹව බලලා යන්න ආවේ. මාව? ඒ මොකද බං එකපාරටම? නෑ ඉතින් උඹ මේ වසවර්ති එක්කනේ මෙහෙ ඉන්නේ. යහතින් ඉන්නවද බලන්න ආවේ. අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බල්ලා ජොනියා බල්ලා එනවා. යකෝ මං කූඩුවට දැම්මනේ. ටොමි ඔහම ඉන්න. වැටෙන් පැන ගන්න වෙලාව මදි. ගෙට දුවලා හැංගියන්. අනේ මාව බේරගන්න. අම්මේ මේ මොකද බං? වයසක මගේ කොන්ද කඩන්නද හදන්නේ? තුනට ඉරි තැලුවද කොහෙද? අනේ උක්කොම් සීයේ. අර නකුටු බල්ලා මාව කන්න පන්නනවා. ආව් මගේ තට්ටේ පාගන්න එපා යකෝ. තියෙන්නේ කෙස් ගස් දෙකයි. ඒකත් ගලෝපම් පුළුවන් නම්. ඒ අස්සේ මේ ටොමියක් කරේ නගින්න හදනවා. ටොමියා ඵලයන්. ජොනියා බැහැපන්. ටොමියා කිව්වහම ඵලයන්කෝ. ජොනියා බැහැපන්කෝ. අනේ කොහේ හරි දුවලා හැංගෙන්න ඕනි. යකෝ මේ මොහිනී නේද? මොකද්ද ඒ සද්දේ? අනේ මාව බේරගනියෝ. මාටින් අයියේ කොහෙද මේ දුවන්නේ? අනේ බන්ටියෝ මාව කොහේ හරි හංගනවකෝ. අර මොංගල් ටොමියා මගේ පස්සෙන් එළවනවා. අප්පේ එහෙමද? එන්නකෝ මාටින් අයියේ මං හැංගෙන්න තැනක් පෙන්නන්න. ඕකස්සට ගිහින් හැංගෙන්නකෝ. මං එළියෙන් දොර වහන්නම්. එතකොට මාටින් අයියට බය වෙන්න දෙයක් නෑ. මේ මොකද්ද බම් මේ? එන්න නකුටු ගඳයිනේ. ඕක මේ ඕක දරමඩුවක්. ඔයා හැංගෙන්නකෝ. හරි මා රිංගනවා එහෙනම්. මොකද මේ කලබලේ? අනේ බලන්නකෝ අම්මේ ටොමියා කූඩුවෙන් පැනලා ඇවිල්ලානේ. ඉතින් මොකද? ටොමියා ඉන්නේ උගේ ගෙදරනේ. ටොමියා උගේ ගෙදර වුණාට මාටියා ඉන්නේ උගේ ගෙදර නෙවෙයිනේ. මාටින් ලාවානේ. ඒ ඇස්සේ මේ ටොමියා පැනලා ආවේ. හප්පේ විගහට ගිහින් ටොමියා වල්ල ගන්නවා. ගිය පාරත් ඔය මාටින් කොල්ලගේ පස්ස හපලා පස්ස වටේටම බෙහෙත් ඉද්දා නේද? ඉක්මනට යන්. ටොමි මෙහෙ එන්න මය අම්මා. අම්මේ ඇති යන්තම් අල්ලගත්තා. අම්මේ මේ පාර නම් පස්ස වටේට නෙවෙයි සර්වාංගෙටම බෙහෙත් විදින්න වෙයි වගේ. කවුද බන් දන්නේ ඉතින් උඹ බලු කූඩුවේ හැංගිලා ඉන්නවා කියලා? උඹට වෙන හැංගෙන්න තැන තිබ්බෙම නැද්ද? අර බන්ටියා මාව එක්කන් ගිහින් ඒක ඇස්සේ හැංගුවේ. මට හිතුණා හැබැයි කූඩුවේ ඇරියෙත් ඕක වෙන්නේ නැති. මේක නම් හරියන්නේ. මොකක් හරි කරලා මුව මෙහෙන් පන්න ගන්න ඕනි. මල්ලි මොකද බම් මේ උඹලා යක්ක යක්ෂාවේශ වෙලා? මොකද? කවුද කියනවා මගේ ෆෝන් එක අරන් TikTok එකට වීඩියෝ දැම්මේ? යකෝ හරි වැඩක්නේ. මන් දන්නේ කොහමද? තම්සේ දන්නේම නෑ. තම්සේ බබා. බබා නෙවෙයි මූ කොබා. තම්සේ කටවහනවා. එනවා මෙතන මැද්දෙන් පයින්න. මොකද්ද බම් මේ උඹලගේ කරච්චලේ? යකෝ කම්බරේ දුවනවා ඔළුව වටේ. උඹලගේ කෑ ගැහිල්ල අහන් ඉන්න බැරුව. තාත්තා මේ බට්ට මගේ ෆෝන් එක අරගෙන. මං ගත්ත ෆෝන් එකක් නෑ. මේකිට පිස්සු. බට්ට නම් මන් දන්නේ. බන්ටියා නම් මන් දැක්ක දඟර නිදන් ඉන්න වෙලාවේ ෆෝන් එක අරගෙන මූණට අල්ලල්ල ඉන්නවා. බන්ටි මේක තමයි එහෙනම් මේ නොසන්ඩාල වැඩේ කරලා තියෙන්නේ. අනේ මං ඉවරයි. ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අනේ මං මල කුම්බාණ්ඩි වගේ කුණු කෙල පෙරන් නිදන් ඉන්නවා වීඩියෝ කරලා මගේ TikTok එකට දාලා. මගේ ෆෑන්ස්ලා ඔක්කොම ඒක දැකලා මං ඉඳලා ඉවරයි. හපෝ
එහෙම දැම්ම කියන්නේ ඕක බලපුන්ගෙන් භාගයකට විතර නූල් බඳින්න වෙලා ඇති බය වෙලා. එක දවසක් උදේ තම්සෙව හැරවන්න ඇවිල්ලා මාත් බය වුණේ. මේකිට නිින්ද ගියාම තනිකරම නිකන් මොහිනීට පොල්ලෙන් ගහලා වගේ. අනේ යනවා. ඒ විතරක් නෙවෙයි. ෆෝන් එක අරන් ගිහින් සරනේරු මාමගේ මහවැස්සිගේ පස්ස පැත්ත වීඩියෝ කරලා මගේ TikTok එකට දාලා. ඈ යකෝ මූව කන්නේ පැයි. පොඩි කමටද මුගේ වැඩ. මං ඔය බන්ටියව දෙකට නවලා මහවැස්සිගේ පස්ස පැත්ත ගහනවා. ඒක නම් ලේසි වෙයි. ඌ කොහොමත් බටු ඇටයක් වගේනේ. බට්ටා ඒ ගමන මොකද? ඔයාගෙත් පස්ස පැත්ත වීඩියෝ කරලා TikTok එකේ දාලාද? ඈ පස්ස පැත්තක් නෙවෙයි. කවුද කියනවා මගේ සුපර්මෑන් යට කලිසම ඉස්සරහා ගේට්ටුවේ එල්ලුවේ? ඈ ඒ මදිවට ඒකේ බෝඩ් එකකුත් එල්ලලා. ඔක්කුන් මහතාගේ පාරම්පරික සුපර්මෑන් යට කලිසම විකිනීමට කියලා. මේ බලහල්ලා. අර කලිසම ඇත්තටම ඔක්කොම 100ගෙද බං? ඔව් බං. ඔක්කුන් 100 සමහර වෙලාවට ඕකත් ඇඳගෙන වත්තපල්ලේ හැදුවනවා. කෙහෙල් ගස් උඩ නැගගෙන හැරමිට්ටෙන් ගහනවා. යකෝ මං දැනන් ඉඳියේ නෑනේ. ඔක්කොම 100ට මේ වගේ මානසික අවපීඩන මොංගල්කමක් තියෙනවා කියලා. අනේ බලහන්කො ඉතින්. ගමේ මූ මේක දැකලා මට කෝල් කර කර අහනවා උක්කුව යට කලිසමේ ගාන කීයද කියලා. සීලවතී ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා WhatsApp එකේ සබ්පේටස් වලට දාලා. මොහොකට දාලා කිව්වා? මොකද්ද බං ඒ කිව්ව කුණු හරපේ? WhatsApp වල ස්ටේටස් වලට දාලාලු. අනේ මං ඉඳලා ඉවරයි. කවුද කියාම් මේ අලුගුත් තේරු වැඩේ කරේ? මේ ගෙදර ඉතින් ඔය වගේ වැඩ කරන්න එකයිනේ ඉන්නේ. බණ්ඩියා. බාන්ටි ඕකට මං හැරමිට්ටෙන් ගහනවා තව කොට වෙන්න. දැන් අපි මේකට මොකද කරන්නේ? මූව කොහොම හරි මෙහෙන් පන්න ගන්න ඕනි. දෙකට නවලා මල්ල කෝබලා ටවුන් එක මැද්දෙන් තියලා දුවමුද? හෙමින් සැරේ ගෙදර යන්න නැත. පිස්සුද? අපේ අම්මා දැනගත්තොත් එහෙම කට්ටියවම කණෙන් අල්ලලා ගෙදරින් එළියට දායි. මට ආවා හොඳ අදහසක්. අපි බන්ටියාගේ ගෙදරට කතා කරලා බන්ටියා වගේ අඬ අඬ කියමු ගෙදර යන්න ඕනි කියලා. එතකොට ගෙදරින් එයිනේ එක්කන් යන්න. ඒකත් හොඳයි. අපි කාවද කතා කරන්න දාන්නේ? කවඩියා හරි ජොනියා හරි දාමු. මුන්ගේ කටහඬ ඒ වගේනේ. මේ මම අනේ මට බෑ. මං බය වුණාම මට ගොත ගහනවා. අනේ මටත් බෑ. මං බය වුණාම මගේ බඩ දඟලනවා. ඉද්දකින් මුන් දෙන්න හරියන්නේ නෑ බා. මුන් දෙන්නට දුන්නොත් එහෙම මුන් දෙන්න ගම කනවා. එහෙනම් අපි කාවද කතා කරන්න දාන්නේ? මං දන්නවා ඩයල් එකක්. ඔහොම හිටහල්ලකෝ මං එක්කන් එන්න. මක්කයි දැම්මාව එක්කන් ආවේ. මං ගේ පිටිපස්සේ පොල් ගහ යට සුරුදිය කර කර ඉද්දි මේ මාටියා මාව ඇදගෙන ආවා. ඊයා යකෝ අතින් ඇදන් එද්දි කියන්න එපැයි. ෂි හිටහල්ලකෝ මං අත හොදන් එන්න. දැන් මක්කයි මට කරන්න කියන්නේ? මෙන්න මේකයි සුප්පා උඹ කරන්න ඕනි. අහගනින්කෝ. මං එතකොට බන්ටි වගේද කතා කරන්න ඕනි? කෑ ගහන්න එපා යකෝ. බන්ටියට ඇහුනොත් එහෙම ඔක්කොම ඉවරයි. ඔන්න මං පොඩි නැන්දට ගන්නවා. උඹ කතා කරපන්. හෙලෝ පොඩි නැන්දේ. පොඩි නැන්ද නෙවෙයි යකෝ. අම්මා කියපන්. අම්මේ මේ මම මේ බන්ටි. කටහඬ වෙනස්. මේ මගේ මේ උගුර බල්ලෝ කාලානේ. අනේ මට මෙහි ඉන්න බෑ අම්මේ. ඇවිල්ලා මාව එක්කන් යන්නකෝ. මේක ඇත්තටම අඬරවා. මරු නියමෙටම කරනවෑ. මේ බට්ටයියා මට හරියට ගහනවා. මගේ බත් එකක් කනවා. මොනවද බෝරු ඔය කියන්නේ? ඕක අපේ අම්මට කිව්වොත් එහෙම මට ගහයි බත් මුට්ටියෙන්. නෑ ඉතින් මේ මාත් දඟ වැඩ කරනවනේ. ඒකයි මේ බට්ටයියා ගහන්නේ. හා අම්මේ අප්පච්චිට කියන්නකෝ. අයියෝ අප්පච්චි නෙවෙයි යකෝ තාත්තා කියහන්. නෑ මේ මං කිව්වේ තාත්තා. හරි මං එහෙනම් තියෙනවා. බුදු සරණයි, තෙරුවන් සරණයි, ගෝණගස් කන්දබාර දෙයියන්ගෙම පිහිටයි. හරි දැන් ඇති ඕක තියපන්. හප්පේ මදයි ඔයින් ගියා. පොඩි නැන්ද මොකද කිව්වේ? අද මෙන්නම් කිව්වා. යේ වැඩේ ගොඩ. කලින් කිව්වනම් කැම ඩිංගක්වත් ලෑස්ති කරනවනේ. මොකෝ මේ කලබලේම? ඇයි මේ බන්ටිය කතා කරලා අඬන්න ගත්තනේ? ඇවිල්ලා එක්කන් යන්න මෙහෙ ඉන්න බෑ කියලා. මේ බන්ටි පුතා අනේ මට නිකන්වත් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අද උදේත් හොඳට ඉඳියානේ. මං ගෝල් කරේ නෑ. නැත්තේ කොහෙද? උදේ අඬ පොඩි නැන්දට කියනවා මටත් ඇහුණා. ඒකනේ බට්ට පුතේ. මේක කිව්ව නිසා මම මේ තකහණියක්ම දුවන් ආවේ. ත්‍රිවිල් එකකුත් අරගෙන. විකාර නැතුව යන්න ලෑස්ති වෙනවා. අනේ මට බෑ. මට ඉන්න ඕනි. චූටි පුතා මගේ අකා උස ගන්න එපා. ගිහින් බඩු ටික අරන් එනවා. අනේ හරි හොඳ ළමයා. ඉන්නකම් මට හරියට උදව් කරා ගෙදර වැඩවලට. අම්මට විතරනේ උදව් කරේ. අපිට නම් හතුරු කම්මයි කරේ. දඟරේ කටවහන් ඉන්නවා. මේ උඹලා දැන් මූට නිකම්ම යන්න දෙනවද? මේක යන්නේකම ලොකු දෙයක් නේ. එතකොට මූ අපිට කරපුවා ඒවට පාඩමක් උගන්නන්නේ නැද්ද? ඒකත් ඇත්ත නේද බා? මූ අපිට පුදුම වදයන් දුන්නේ. හරි. යන්න කලින් බන්ටි මල්ලියට හොඳ සංග්‍රහයක් දෙමු. බට්ටෝ මේ කාමරේ ලයිට් නිව්වොත් කරවලයිද?
ඔව් බං. ඇයි? වරෙල්ලකෝ කියන්නේ. පුතේ කට්ටියට කියන්නේ යනවා කියලා. මේ ශ්‍රියානි එන්නකො පොඩ්ඩක්. මෙන්න මේ කැවිලි වගේක් තියෙනවා. එන්නකො ටිකක් ඔතලා දෙන්න. ගොම් බෝරු අයියලටයි අක්කටයි නාකි සීයටයි ඔක්කොටම බයි. කෝ අර හිපාටු මාටින් අයියා. ඈ දෙන්නම් උඹට හිටහන්කෝ. අම්මෝ. අනේ ඇයි මේ ගහන්නේ? මං ඔයාලගේ බන්ටි මල්ලිනේ. ඒක නිසා තමයි යකෝ ගහන්නේ. කවුද කියපන් දැන් හිපාටුවා? අනේ බුදු අයියේ මං තමයි හිපාටුවා. අනේ ගහන්න එපා. හත්තිලව්වේ බන්ටි පුතේ මේ මොකද? මේ මං හිතන්නේ මේ ලයිට් ගිය වෙලාවේ මට පෑගිලාද කොහෙද? මේකයි ඉතින් බටු ඇටේ වගේනේ. අනේ මේ ගොම් මිනිහනං මේ ළමයාව අලියෙට්ට පෑගුණා වගේ ඇති. පව් අහිංසකයා. බන්ටි පුතේ මේකගේ දැඟලිල්ලනේ. එක විදිහකට ඉන්නම බෑ. ගෙදරදිත් ඔහොමයි. වහලෙන් පනිනවා, ගස් බඩ ගානවා, ගේ වටේ දුවනවා. ඕව ගානක් නෑ මේකට. බට්ට පුතේ මෙන්න මේකව උස්සලා දාන්න ට්‍රීවිල් එකට. කොහමද මගේ අදහස? ගින්දර වගේනේ. අදහස නම් පංකාදු 5යි. හිතේ හැටියට අල්ලගෙන දුන්නා කරපු නසරාණි වැඩ ඔක්කොම මතක් කරලා. හොඳ වැඩේ ඕකට නම් මාත් දෙකක් විතර එන්න. බට්ටා මෙන්න නකුට්ට ආපහු එළියට ඇවිල්ලා. අම්මෝ. අර බන්ටියා යන්න කලින් ආපහු බලු කූඩුවේ දොර ඇරලා ගිහිල්ලාද කොහෙද? බුදු අම්මෝ මගේ පස්ස.